අපි කලින් වීඩියෝ දෙක හරහා කතා කරා මොකක්ද මේ බහුවයකට අදාළව ආකලන බහුවයක වර්ග 4ක් 5ක් සහ සංගණන බහුවයක වර්ග 3ක් සහ ඒ අදාළ වන ආකලන බහුවයක නිර්මාණය වෙන්නේ කොහොමද සංගණන බහුවයක නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක. ඉතින් මේ කොටස හරහා අපි බලාපොරොත්තු වෙන්නේ රබර් ආශ්‍රිතව බහුවර්ගයක් වෙන රබර් ආශ්‍රිතව ඔබ දැනගත යුතු સિદ્ધාන්ත මොනවාද විභාගයේදී නිවැරදි ප්‍රශ්නයකට පිළිතුරු ලිවීමට. මූලිකවම රබර් ගත්තොත් අපිට අයිසෝපීන් අණුවලින් තමයි ඒක නිෂ්පාදනය වෙන්නේ. අයිසෝපීන් අණුවලින්. අයිසෝපීන් අණුවක් ගත්තොත් අපිට මේ විදිහට අඳ දක්වන්න පුළුවන්. අපි ගත්තොත් රබර් වල අපි දන්නවා 1.4 සිස් පොලි අයිසෝපීන් කියලා තමයි කියන්නේ. සිස් පොලි isoprene cis poly isoprene කියලා තමයි කියන්නේ. ඒකට අපි මේක ඇඳලා දැක්කොත් මෙන්න මේ විදිහට අපිට ඇඳලා දක්වන්න පුළුවන් නිවැරදිව CH2 hydrogen CH3 මෙන්න මෙහෙම අපිට බහුවයකේ ඇඳලා දක්වන්න පුළුවන්. ඒකට අපි මේකට කෘත්‍රිම රබර් කියලා කියනවා. කෘත්‍රිම රබර් කියලා කියනවා. ස්වභාවික රබර් කිව්වත් රබර් කියලා කියන්නේ අපි මෙන්න මේකට තමයි. හරිද? එතකොට ওই විදිහට අඳගත්තොත් අපි මෙන්න මේකට කියනවා 1.4 කියන්නේ 1 2 3 4 අන්න ඒ හින්දා තමයි සිස් කියලා කියන්නේ. එකම පැත්තේ CH2 කාණ්ඩ දෙක එකම පැත්තේ තියෙන නිසා අපි කියනවා මේ දිත්ත බඳින එකම පැත්තේ තියෙන නිසා අපි ඒකට කියනවා සිස් පොලිඅයිසෝපීන් කියලා. ඊට පස්සේ අපි අඳලා දැක්කොත් මේකේ ඒකාවයවිකයේ ඇඳලා දැක්කොත් අයිසෝපීන් අණුවක් තියෙන්නේ මෙන්න මෙහෙම. අයිසෝපීන් අණුවක් තියෙන්නේ CH2C CH3 C H විතමන්දනක් CH2 මෙන්න මේකට අපි කියනවා අයිසෝපීන් අණුව කියලා. අයිසෝපීන් අණුව ඔන්න ඔය විදිහට තමයි කියන්නේ. ඒකට මේ අවස්ථාවේදී අපි සිස් පොලි අයිසෝපීන් කියලා කියන ස්වභාවික රබර් තියෙන විදිය. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ සිස් අවස්ථාවෙන් ට්‍රාන්ස් අවස්ථාවට ගියොත්. අපි ට්‍රාන්ස් අවස්ථාවට ගියොත් අපිට මේ විදිහට මැදලා දක්වන්න පුළුවන් CH3 C දිත්ත බඳින C CH2 H CH2 මෙන්න මේකට අපි කියන ට්‍රාන්ස් අවස්ථාව කියලා. ට්‍රාන්ස් ඒ කියන්නේ දිත්ත බන්ධනෙන් දෙපස තමයි මෙන්න මේ කැලේ දෙක තියෙන්නේ. දිත්ත බන්ධනෙන් දෙපස තමයි ඔන්න ඔය කාණ්ඩ දෙක තියෙන්නේ. ඒකට මේකට තව විශේෂ නමක් කියනවා ගටාපචා ගටාපච්චා ඕන නමක් කියනවා ගටාපචා. හරි දන්නවක තමයි ට්‍රාන්ස් විදිය. ට්‍රාන්ස් කියොත් අපි කියන්නේ ඒකට ගටාපචා කියනවා. ඒක සිස් පොලිඅයිසෝපීන් මේක තමයි ස්වභාවික රබර් වල පුනරාවර්ති ඒකකයේ සහිත බහුආවේනිකය. මේක තමයි ඒකාවයවිකය. දිත්ත බන්ධනයේ සහිත වෙනදොත් ඒකාවයවිකය කියලා කියනවා කියලා මම ආකලන බහුවය ඒකාවයවිකය කියලා කියනවා. මම කිව්වා කලින් දිත්ත බන්ධනයේ සහිතව අපි මේ විදිහට අදලා දැක්කොත් කලින්ට වැඩි පොඩි වෙනසක් තියෙනවා ස්වභාවික රබර් වල. මේකට අපි කියන ස්වභාවික රබර් කියලා අඳලා දැක්වන්න මේ විදිහේ. මෙතන බලන්න අර කලින් කතා කරපු ආකලන බහුවය වගේ නෙමෙයි බන්ධනයේ තියෙන්නේ. මෙන්න මෙතන CH2 සහ CH2 කාණ්ඩ හරහා ගටාපචා කියලා කියනවා. ඊළඟට අපි දැනගන්නවා මේ රබර් කියන එකට අපි දැනගන්න ඕන වල්කනයිස් කිරීම. රබර් වල්කනයිස් කිරීම. වල්කනයිස් කරනවා කියලා කියන්නේ 100ට 1.3% එකකින් සල්ෆර් යොදලා රත් කරනවා. සල්ෆර් යොදලා රත් කරනවා සෙල්සියස් අංශක 140ට වගේ සෙල්සියස් අංශක 140ට වගේ රත් කරනවා 100ට 140ට වගේ අපි ඒකට කියනවා වල්කනයිස් කරනවා කියලා. ඒ වගේම අපිට පුළුවන් 125ක් 35ක් වගේ සල්ෆර් යොදලා රත් කරොත් අපි එතකොට ගන්න පුළුවන් එබනයිට් ගන්න. එබනයිට් ගන්න. මේ වල්කනයිස් කරනවා කියන්නේ මේ රබර් අණු අතර අපිට හරස් බන්ධන ඇති වෙනවා. සම්පත් පොත බැලුවොත් ඔබට තේරෙයි මේක සාරාංශ විදියයි නිසා අපි ඒව දීර්ඝ විස්තර කරන්නේ නැහැ. හැබැයි සම්පත් පොතට අනුව බැලුවොත් ඔබට ඉන්ටර්නෙට් එකෙන් හරි ඩවුන්ලෝඩ් කරගෙන PDF එක බලන්න පුළුවන්. ඒකට අනුව අපිට කියලා තියෙනවා මේ අණු ස්වභාවික රබර් අණු දෙකක් අතර වල්කනයිස් කිරීමේදී හරස් බන්ධන ඇතිවෙනවා සල්ප බන්ධන. ඒතකොට මෙවැනි percentage එකකින් 25 35ක් වගේ සල්ප දැනුවත් එබනයිට් වල
හරස් බන්ධන සෑදීම නිසා ප්‍රත්‍යස්ත බව අඩු වෙනවා. ප්‍රත්‍යස්ත බව අඩු වෙනවා. ප්‍රත්‍යස්ත බව අඩු වෙනවා. එතකොට වල්කනයිස් කරනවා කියන්නේ 1.13 සල්ෆර් යොදලා රත් කරනකොට 25% සල්ෆර් යොදලා රත් කරොත් එබනයිට් ගණ්ඩක් ලැබෙනවා. ඊළඟට අපිට මේ වල්කනයිස් කරන එක කාර්යක්ෂම කරන්න. වල්කනයිස් කරන එක කාර්යක්ෂම කරන්න අපිට ගන්න පුළුවන් සින්ක් ඔක්සයිඩ් වැනි උත්ප්‍රේරක වර්ධක. උත්ප්‍රේරක වර්ධක ගන්න පුළුවන්. නැත්නම් කාබනික උත්ප්‍රේරක ගන්නත් පුළුවන්. කාබනික උත්ප්‍රේරක ගන්නත් පුළුවන්. කාබනික උත්ප්‍රේරක ගන්නත් පුළුවන්. එතකොට වල්කනයිස් කරනවා කියන්නේ 1.13 සල්ෆර් යොදලා රත් කරනකොට 25% සල්ෆර් යොදලා රත් කරොත් එබනයිට් ලැබෙනවා. හරස් බන්ධන සල්ෆර් සෑදීම නිසා ප්‍රත්‍යස්ත බව අඩුයි. සල්ෆර් වල්කනයිස් කිරීම කාර්යක්ෂම කිරීමට සින්ක් ඔක්සයිඩ් වැනි උත්ප්‍රේරක වර්ධක කාබනික උත්ප්‍රේරක යොදනවා කියන එක මතක තියාගන්න ඕනේ. ට්‍රාන්ස් විවේක කියන්නේ ගටාපේචා කියන එක, සිස් විවේක කියන්නේ ස්වභාවික රබර් කියන එක තමයි කෘත්‍රිම රබර්. ඔය විදිහට මතක තියාගන්න ඕනේ. ඒ කවගේ කිව්වොත් මේ විදිහට දිත්ත බන්ධන සහිතව පුනරාවර්තී ඒකකයේ සහිතව ඉඳලා කොටු අරන් දැම්මොත් බහුආයකය කියලා කියනවා. ඊට පස්සේ මේ බහුආයක නිෂ්පාදනයේදී ඔබ දැනගත යුතු වටිනාම කාරණාව තමයි ආකලන ද්‍රව්‍ය ඇඩික්ටිව්ස් කියන එක. දැන් අපි දන්නවා කර්මාන්තයක් විදිහට මේ බහුආයක නිෂ්පාදනයේදී අපි බලන්න ඕන ලාභයක් උපයන්න. ලාභයක් උපයන්න බලනකොට අපිට මේ කියන විදිහට 100% මේ අදාළම බහුආයකයේ දැම්මොත් අපිට පාඩු සිද්ධ වෙනවා. අන්න ඒකින්ද අපි යොදනවා පිලර්ස් කියලා පිරවුම් කාරක ද්‍රව්‍ය. ආකලන ද්‍රව්‍ය යොදනවා. එතකොට ඒකෙන් කරගන්න දේ ආකලන ද්‍රව්‍ය පිරවුම් ද්‍රව්‍ය යෙදීම තුලින් අපිට අවශ්‍ය පරිදි ඒ බහුආයකයේ ගුණ වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ටයර් නිෂ්පාදනයේ අපි යොදනවා කාබන් බ්ලැක් කියලා පිරවුම් කාරක පිලර්ස් එකක් යොදනවා. කාබන් බ්ලැක් පිලර්ස් කියන එක. එතනදී අපිට පුළුවන් අර රබර් වලට තියෙන ගුණ වලට අමතරව ගෙවී යාම අඩු කාලයක් පවතින ප්‍රත්‍යස්ත බවින් වැඩි වෙන අපිට ටයර් නිෂ්පාදනය කරගන්න පුළුවන්. මොකක්ද ඒ යොදන පිරවුම් ද්‍රව්‍ය? කාබන් බ්ලැක් කියන පිරවුම් ද්‍රව්‍ය යොදනවා. ඒ වගේම අපිට පුළුවන් PVC වලට පිරවුම් ද්‍රව්‍යයක් යොදන්න. අපි යොදනවා කැල්සියම් කාබනේට් නැත්නම් ප්ලාස්ටිසයිසර් කියලා PVC වලට යොදනවා අපි පිරවුම් ද්‍රව්‍ය ඇඩික්ටිව්ස් ආකලන ද්‍රව්‍ය. ඒකෙදී අපි කරන්නේ ඒ ප්ලාස්ටික් ද්‍රව්‍ය වලට PVC වලට ඒ ප්ලාස්ටිසයිසර් දාපු ගමන් ප්ලාස්ටිසයිසර් කියන වර්ධකය දාපු ගමන් මොකක්ද වෙන්නේ? ඒක හැදෙනවා. අපි දන්නවා වයර් වල අලු පැහැති ආවරණ නිවාසවල වයරින් කරන වයර් වල ආවරණ අලු පැහැති ප්‍රත්‍යස්ත බව කියන්නේ ප්‍රත්‍යස්ත බව වැඩි, නම්‍යශීලීතාවයේ වැඩි රබර් නිෂ්පාදනය, ප්ලාස්ටික් නිෂ්පාදනය, බහුආයක නිෂ්පාදනය කරගන්න පුළුවන්. මොකක්ද විශේෂණම ටයර් වලට යොදන පිරවුම් ද්‍රව්‍ය කාබන් බ්ලැක් විදියටත් PVC වලට යොදන ආකලන ද්‍රව්‍ය විදියට ප්ලාස්ටිසයිසර් නැත්නම් කැල්සියම් කාබනේට් මතක තියාගන්න ඕනේ. ඉතින් මේ ආකලන ද්‍රව්‍ය යෙදීමේදී මම පොඩ්ඩක් විස්තරයක් කියන්න සම්පත් පොතට අදාළව කියවන්න කම්මැලි කෙනෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදියට. ඉතින් මේ ආකලන ද්‍රව්‍ය යෙදීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගෙවී යාම අඩු කරගන්න, ප්‍රත්‍යස්තතාවය වැඩි කරගන්න. ඒ වගේම ඉතින් මේ විදියට ಗುಣ වැඩි කරගන්න. ඒ වගේම මේ පිරවුම් ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය යෙදීම නිසා බහුආයකවලට විශේෂ වාසියක් වෙනවා. එකක් තමයි පරිමාවක් ලැබෙනවා. පිලර්ස් ද්‍රව්‍ය නිසා පරිමාවක් ලැබෙනවා. ඒ නිසා විශාලත්වයක් ලැබෙනවා. බහුආයක අඩු ප්‍රමාණයක් ලැබෙන්නේ පරිමාව වැඩි වෙනවා. ඒ වගේම මේ UV කිරණ වලින් වෙන හානිය අවම වෙනවා. ඊට උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. වැඩි පරිමාවක් ලබා දෙනවා. UV කිරණ වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. මේ ආකලන ද්‍රව්‍ය යෙදීම නිසා නම්‍යශීලී බව වැඩි වෙනවා. පිරවුම් කාරක යෙදීම නිසා. හැබැයි ටයර් නිෂ්පාදනයේදී මේ කාබන් බ්ලැක් යෙදීමෙන් අපිට වාසියක් වෙනවා. ගෙවී යාම අඩු වෙනවා. ශක්තිමත් බව වැඩි වෙනවා. ඒ වගේ දේවල් වෙනවා. හැබැයි කාබන් බ්ලැක් කියන්නේ කාබන් සහිත සංයෝගයක්. ඒතකොට කාබන් දහනයේදී පරිසරයට විෂ සහිත ද්‍රව්‍ය බෙදා හැරෙනවා. බොහෝමයක් වෙලාවට මේ පිලර්ස් කියන ඒවා ඇඩික්ටිව්ස් කියනවා විෂ සහිතයි. ඒක නිසා පරිසර හානියක් සිද්ධ වෙනවා මේ කාබන් බ්ලැක් යෙදීම තුලින්. නමුත් අපිට කර්මාන්තයක් විදිහට වාසිදායක වෙනවා මේ කාබන් බ්ලැක් යෙදීම. ඉතින් ඒක නිසා අපි මතක තියාගන්න ඕනේ මේ පිරවුම් ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් තමයි යොදන්නේ. MCQ වලට වගේ වැදගත් වෙන්න පුළුවන්. සිද්ධාන්ත දැනුම තියෙනවද කියලා බලන්න. S එකක් ගන්න දරුවෙක්ට වගේ මේ පාඩම වැදගත් වෙනවා. ඒක නිසා පිරවුම් ද්‍රව්‍ය යෙදීම ඉතා සුළු ප්‍රමාණ වලින් තමයි අපි සිද්ධ කරන්නේ. වැඩි ප්‍රමාණයක් යොදන්නේ විශාල පරිමාවක් ලැබෙනවා. UV කිරණ වලින් ආරක්ෂා වෙනවා. තාපයට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. ගෙවී යාම අඩු වෙනවා. නම්‍යශීලී බව වැඩි වෙනවා. වැඩි
පරිමාවක් ලබා දෙනවා විශාලත්වය වැඩි වෙනවා ඔන්න ඔය කාරණා මතක තියාගන්න ආකලන ද්‍රව්‍ය ඇඩික්ටිව්ස් වලට අදාළයි. එතකොට සිස් පොලිඅයිසොප්‍රීන් ගත්තොත් ওই විදිහට එකම පැත්තේ තියෙනවා ඒකාවේගය ගත්තොත් මේ විදිහට දික්ක බන්ධන සහිත මෙතන තියෙන බන්ධනෙ මෙතන මේකේ බන්ධනෙ මෙතන කියලා වෙනවා ওই විදිහට අනින්න පුළුවන්. ඊට පස්සේ වල්කනයිස් කරනවා. ඊට පස්සේ අපි දන්නවා රබර් කිරි කැටි ගැසීම. රබර් කැටි ගැසීම කියන එක මාතෘකාව දැනගන්න ඕන. කැටි ගැසීම වළක්වනවා ඇමෝනියා යොදලා ඇමෝනියා යොදුවොත් කැටි ගැසීම වැළැක්වෙනවා. ෆෝමික් අම්ලය COOH කියන යොදුවොත් උත්ප්‍රේරණය වෙනවා. එතකොට කැටි ගැසීම වළක්වන්න නම් අපි යොදන්නේ ඇමෝනියා වගේ ඊළඟට උත්ප්‍රේරණය කරන්න SCOOH වගේ දේවල් යොදනවා. කැටි ගැසීම මගින් කරන්නේ අර රබර් වල තියෙන ජල සාන්ද්‍රණය අඩු කරලා අපි නිෂ්පාදනයේ සුදුසු රබර් සීට් ආකාරයෙන් යොදා ගන්නවා. සම්පත් පොතට අනුකූලව මේ වීඩියෝ එකත් බලන ගමන් සිද්ධාන්ත කවර් කරගෙන පසුගිය විභාග ප්‍රශ්න වලට Taman තනියෙන් මුහුණ දුන්නොත් ඔබට පුළුවන් නිවැරදි සූදානමකින් යුතුව පෙර සූදානමකින් යුතුව විභාගයට ලැබෙන ප්‍රශ්නයට කෙටි කාලයක් තුළ 10 වෙනි ප්‍රශ්නේ ABC පාර්ට් කියලා තුනක් වෙනවා. එතකොට ඒකෙන් එක් කොටසක් අනු කොටසක් විදිහට තමයි මේ බහුආවේග කොටස ලැබීමේ අවස්ථාව තියෙන්නේ. තව කොටසක් කර්මාන්ත විදිහටත් තව කොටසක් පරිසරයට සහ පරිසර ගැටලු සම්බන්ධයෙන් යොමු වෙනවා. එතකොට S එකක් ගන්න දරුවෙක් C එකක් ගන්න දරුවෙක් අනිවාර්යෙන් මේ කොටසට ලියන්න. තමත් ලකුණු ගන්න පහසු කොටසක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ වීඩියෝ එක නරඹලා පසුගිය විභාග ප්‍රශ්න වලට පිළිතුරු සපයලා සම්පත් පොතත් හොඳට කියවගෙන ඉන්න කෙනෙක්ට තමයි විභාගයට විශ්වාසයෙන් යුතුව වාඩි වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු ලියන්න. ඉතින් අපි බහුආවේග කොටස පොලිමර්ස් කොටස පොලිමර් කෙමිස්ට්‍රි කියන්නේ විශාල කොටසක් විශ්වවිද්‍යාල අධ්‍යයනය බලනකොට වෙනම ඩිග්‍රී පවා තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හැම පොලිමර් කෙමිස්ට්‍රි කියලා විශේෂම ඩිග්‍රීක් තියෙනවා මේ විදිහට. ඉතින් ඒවත් අධ්‍යයනය කරන්න කැමති නම් මේ රසායන විද්‍යාව හොඳට පාඩම් කරලා උසස් පෙළට විශිෂ්ට සාමර්ථ්‍යයක් ගන්න කියලා සුබ ප්‍රාර්ථනා කරනවා. physics.lk විදිහට අපි නොමිලේ ලබා දෙන එකෙන් ප්‍රයෝජනෙ ගන්න බහුආවේග වීඩියෝ තුනක් අරන් ආවා. ආකලන බහුආවේග, සංගණන බහුආවේග සහ රබර් ආශ්‍රිත සහ ආකලන ද්‍රව්‍ය සම්බන්ධ වීඩියෝ විදියට. ඉතින් ඔබට නැවතත් මතක් කරනවා මේ නොමිලේ ලබා දීම අපිට දිරිගෙනීමක් සඳහා physics.lk subscribe කරලා bell icon එක click කරලා physics.lk Facebook page, TikTok page follow කරලා තියාගත්තොත් තමයි ඔබට මෙවැනි වටිනා පාඩම් නොමිලේ මඟ නොහැරී නැරඹීමේ හැකියාව ලැබෙන්නේ. ඒක නිසා ඒකත් මතක් කරනවා වීඩියෝ එක ගන්න ලයික් කරලා යාළුවෝ අතරත් ෂෙයා කරන්න. මේ නොමිලේ ලබා දෙන සත්කාරයේ උපරිම ප්‍රයෝජනය ගන්න කියලා විෂය පමණක් අතිශයෝක්තියෙන් තොරව physics.lk විදිහට අපි ලබා දෙනවා. පාඩම් රාශියක් ලබා දීලා තිනවා. කර්මාන්ත 14 ලබා දීලා තිනවා. ඒක කර්මාන්ත සහ රබර් ආශ්‍රිත ওই දේවල් ඔක්කොම අපි කතා කරලා තිනවා. තව පාඩම් රාශියක් කතා කරලා තිනවා. භෞතික විද්‍යාව ශ්‍රේෂ්ඨ පාඩම්. ඒ වගේ පසුගිය විභාග විවරණ ඉදිරියට එන්න තියෙනවා. ඒව කරන්න කලින් ඔබ පසුගිය විභාග වලට මුහුණ දීලා ඒක එන වීඩියෝ සම්බන්ධයෙන් නැරඹීමේ සූදානම්ින් ඉන්න විවරණ බලලා විශිෂ්ට සාමර්ථ්‍යයකට අපි වැඩ කරමු කියන එක නැවතත් මතක කරනවා. සුබ දවසක් සියලු දෙනාට විශිෂ්ට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න හැකි වේවයි. සුබ පතනවා. වීඩියෝ එක හොඳයි නම් ඒ ඔබගේ අදහස කමෙන්ට් කරන්න. ඒකත් අපිට වැදගත් වෙනවා.